මං අද මේ ඉන්නේ පානදුර උසම ගොඩනැගිල්ල ඉදිවන තැන. මේක තමයි තරුපන්තියේ ප්‍රථම හොටෙල් ඇපාර්ට්මන්ට් ව්‍යාපෘතිය. මේක තියෙන්නේ පානදුර වෙරළබඩ තීරේ. ඒ වගේම බොල්ගොඩ ගඟද පේන මානේ. මේ තමයි ඕෂනී ස්ටාර් රෙසිඩෙන්සි. මේ ඇපාර්ට්මන්ට් එක හොටෙල් ඇපාර්ට්මන්ට් එකක් වෙන්න සුවිශේෂී හේතු කිහිපයක්ම තියෙනවා. ඒ තමයි දිගාඩි 50කටත් වඩා වැඩි විශාලත්වයක යුතු ඉන්ෆිනිටි පූල් එක, ජිම් එක, ඒ වගේම තරුපන්තියේ රෙස්ටෝරන්ට් එක, රූෆ්ටොප් එක. ඒ විතරක් නෙවෙයි. මේ 24ම ක්‍රියාත්මක වන සිකියුරිටි සිස්ටම් එක. අන්න ඒකයි මේක සාමාන්‍ය ඇපාර්ට්මන්ට් එකක් නෙවෙයි හොටෙල් ඇපාර්ට්මන්ට් එකක් වෙන්නේ. මං කලින් කිව්ව පහසුකමුත් එක්ක කාමර එකක්, කාමර දෙකක් හෝ කාමර තුනක් පාරිභෝගිකව අවශ්‍යතාවයේ මත මිලියන 28 සිට ඔබට මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. මේ සියලුම නිවාස හා පහසුකම් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වාස්තු විද්‍යාඥ මඩුල්ලක් විසින් නිර්මාණය කරලා තියෙනවා. මේ නිවාස මිලදී ගන්න ඔබට පොලි රහිතව පහසු ගෙවීම්කම කිහිපයක්ම හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම බැංකු ණය හරහත් ඔබට මේ නිවාස මිලදී ගැනීමට හැකියාව තියෙනවා. විශේෂීම කාරණාව තමයි ඔබ ආයෝජනය කරන මුදල. ඉතාමත් කෙටි කාලයකින් අවුරුදු 5ක් වැනි කෙටි කාලයකින් ඔඩීලියා සමාගම් සමග එක් වී මාස්පතා ලබා ගැනීමට ඔඩීලියා සමාගම් සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම වාර්ෂිකව 20%ක අමතර ආදායමක් ඔබට මේන් ලබා ගන්න පුළුවන්. මේ හොටෙල් ඇපාර්ට්මන්ට් එක ආයෝජකයන්ට වගේම නේවාසිකයන්ට ඉතාමත් කදිම ව්‍යාපෘතියක්. මං එහෙම කිව්වේ ඇයි කියලා ඔයාලා දන්නවද? පානදුර නගරයට පයින් යන දොරේ නාගරික පරිසරයකට ආසන්නව පානදුර දුම්රිය පොළට ආසන්නව තමයි මේ හොටෙල් ඇපාර්ට්මන්ට් එක පිහිටලා තියෙන්නේ. ඉතින් කාර්යබහුල ජීවිතයට හොඳම සහ පහසුම තැන මෙතන කියලා කිව්වොත් මම නිවැරදි. දැනටමත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තියෙන මේ හොටෙල් ඇපාර්ට්මන්ට් ව්‍යාපෘතිය 2027 මාර්තු මාසයේ පාරිභෝගික ඔබ අතර පත් කර දීමට සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා මම ඔබට ප්‍රකාශ කරන්න ඉතාමත් සතුටින් සහ ඉතාමත් ආඩම්බරයෙන්. ඉතින් එහෙනම් පානදුර මල්රම් පරිසරයක ඉදිවීම පවතින ප්‍රථම සහ එකම හොටෙල් ඇපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන ඕෂනී ස්ටාර් රෙසිඩෙන්සි ව්‍යාපෘතියට අදම ආයෝජනය කරන්න. මේ සඳහා ඔබට පොලි රහිත ගෙවීම් ක්‍රම යටතේ වසර 15ක් බැංකු ණය මගින්ද ගෙවාගෙන යාමට ඔබට පහසුකම් සලසලා දීලා තියෙනවා. එහෙනම් අදම අපි වමතන්න. Another magnificent project from Odelia Residencies Private Limited.